A9ක් ආවොත් මොකද වෙන්නේ කියලා අපි කතා කරා. දැන් ළමයි W9ක් ආවොත් ඔන්න W9ක් එනවා exam එකේ O level exam එකේ ඔය W9ටම මම ගන්නවා ළමයි මේ පරාසයේ තියෙන ඕනම ප්‍රතිඵලයක්. A9 නොවන W9 සිට ඕනම ප්‍රතිඵලයක්. මෙහෙම ප්‍රතිඵලයක් ආවොත් ඔයාට මොකද වෙන්නේ? ගොඩාක් ළමයි හිතනවා මගේ ජීවිතේම විනාශයි මෙතනින් එහාට මට ජීවත් වෙලා වැඩක් නැහැ. O level අවුල් වුණොත් ඉතින් මොකද්ද තව ජීවිතේ තියෙන්නේ? එතනින් එහාට ඉතින් මට මුකුත් කරගන්න බෑනේ. ළමයි ගොන්නු වෙන්න එපා. හරි. මම සරලවම කියන්නම් කතන්දරේ මේ ලෝකේ පෝසත් වෙලා ඉන්න මේ ලෝකේ අර මල්ටි බිලියනර්ස් කියලා කියන්නේ මාර මිනිස්සු. ඒ මිනිස්සු කවුරුත් ළමයි ඔය එකක් මත යැපිලා නැහැ. ඒ මිනිස්සු තමන්ගේ හැකියාව විශ්වාස කරපු මිනිස්සු. උඹලට මම කියන්නේ මෙච්චරයි. O level අවුල් වුණා නම් O level හිතපු ප්‍රතිඵලය ආවේ නැත්තම් ඔය මගුල ගැන හිතන එක නතර කරපල්ලා. ඕක ළමයි තව සති දෙකක් යද්දි ඉවරයි. පොඩ්ඩක් දරා ගන්න ඉගෙන ගන්න. ඔයක තව සති දෙකක් යද්දි ලංකාවේ මිනිස්සුන්ට ළමයි ඕනු දෙයක් මතක සතියයි දෙකයි. දැන් දිට්ටෝ ආවා. හරි. දිට්ටෝ ආවා අම්බෝ කිව්වා අරම කිව්වා මෙහෙම කිව්වා අපි උදව් කරනවා කිව්වා. දැන් ළමයි මොකෙටවත් ඕක මතකද? මතක පිරිසක් ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්න නිසා තමයි සමාජයක පැවැත්මක් තියෙන්නේ. හැබැයි බහුතරයකට මතක නැහැ. පිටකට බැලලා වැඩකුත් නෑ ළමයි. ඒක තමයි මිනිස්සුන්ගේ විදිය. යකෝ O level ප්‍රතිඵල ආවට අනේ මට W9 මම මැරෙනවා බෙල්ල වෙලා දාගෙන කියලා ගොබ්බ තීරණයක් ගත්තොත් උඹලගේ අම්මගේ තාත්තගේ අනාගතය කියන එක ළමයිනේ හිස් වෙලා යනවා. ඒ නිසා හරි ළමයිනේ මම මේ උඹලට කියන්නේ තේරෙන සිංහලෙන් මෝඩ හරක් වෙන්න එපා. හරි උඹලගේ ඔළුවක් තියෙනවා නම් ඔය ඔළුව ඇතුළේ මොළ ගෙඩියක් තියෙනවා නම් උක පාවිච්චි කරපන්. කරලා හිතපල්ලා ගම් වතුරක් අමතක වෙච්ච මිනිස්සුන්ට අච්චර මිනිස්සු මැරිච්ච ප්‍රතිඵලයක් අමතක වෙන්න දවස් කීයක් යයිද? ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ප්‍රතිඵලය දුන්ට මතක ඒක. ළමයි ඒ නිසා O level ප්‍රතිඵල කියන එක මතකයක් වෙලා යනවා. හැබැයි උඹලගේ අනාගතේ උඹලා ජීවත් වෙන්න ඕන. දවසක උඹලා සතුටෙන් ඉන්න ඕන. O level ප්‍රතිඵලය ගැන හිත ඉන්න බෑනේ. ඒ නිසා ළමයි උඹලා A level කරනවා නම් මේ හපන්. උඹලට පුළුවන් ජීවිතේ මුල ඉඳලා පටන් ගන්න. O level කාලේ පන්ති අන්තිම හරිය හිටපු ළමයි මම දන්න ළමයි ඉන්නවා. හරි මම පෞද්ගලිකව දන්න ළමයි ඉන්නවා. අන්තිමේ ළමයි A level කාලේ පන්ති 1 2 වෙලා අන්තිමේ මෙඩිකල් ෆැකල්ටි, ඉන්ජිනියරින් ෆැකල්ටි නැත්නම් තමන් ආස කෝසස් වලට යනවා, කැම්පස් යනවා ගේමක් නැතුව. පන්ති O level කාලේ පළවෙනියෝ නන්නත්තරම වෙලා යනවා පඬිතියෝ වෙලා. ඒ නමයක් ආව මට කියලා උන් ඉදිමෙනවා. ළමයි නිහතමානී වෙන්න. තමන් ගැන අදිමාන්නකින්වත් තමන් ගැන හීනමානයකින්වත් හිතන්න එපා. මම ශිෂ්‍යත්වයේ ෆේල් වෙලා A9ක් අරගෙන මම ලොකුයි කියලා හිතලා මගේ ෆස්ට් ෂයි එකේ ළමයිනේ A level වරද්දගත්ත මිනිස්සෙයි. හරි. ළමයි මගේ සෙකන්ඩ් ෂයි එකේ නිහතමානී වෙලා අනතිමානී වෙලා වැඩ කරලා ඒ තුනක් අරගෙන පේරාදෙණිය වෛද්‍ය පීඨයට සිලෙක්ට් වෙලා ඒක ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යෙක්. මම දන්නවා ওই දෙකේ වෙනස. මාව අද මෙතනට අරගෙන ඇවිල්ලා තියෙන ළමයි කොච්චර උඩ ගියත් එක මට්ටමක මගේ රැඳීම. තේරුණාද? ළමයි මට පාරේ යන්න ලැජ්ජ නැහැ පයින් ඇවිදගෙන මම නුවර ඕන තරම් පාරේ ඇවිදිනවා පයි. හරි මට ළමයිනේ වාහන දෙක තුනක් ගන්න පුළුවන්. හරි මට වාහන දෙක තුනක් ගන්න පුළුවන්. මතක තියාගන්න ළමයි W9ක් කාලයක් තිබ්බමට මුකුත් තිබ්බේ නැති. ඒ කාලේ ළමයි කිසිම වෙලාවක අනේ මට නෑනේ කියලා නිතරම ඊර්ෂ්‍යා කරන්න ගියේ නෑ මම. මට නෑනේ කියලා මම්මාව පල්ලෙහාට දාලා හිතුවේ නෑ මම හිතුවේ අදයි මට බැරි දවසක මට පුළුවන්. හරි අදත් ළමයිනේ මං හිතන්නේ අන්න එහෙම. අද මම මෙතන හිටියට මම දවසකින් යන්න අතන ඒ දිහා බලන් තමයි මම වැඩ කරන්නේ. යකෝ හිතට ගනින්. උඹලා O level කාලේ නන්නත්තර වෙන්නේ නැති, කෙල කරගන්නේ නැති, වැඩ කරන්නේ නැතුව ඇති. විනාශ වෙන්නේ නැති, ගේම් ගග කාලකන්ණි වෙන්නේ නැති. උඹලා මොන යකෙක් වෙලා හිටියත් දැන් ජීවිතේ පටන් ගනින්. උඹලට මෙතනින් යාර ළමයිනේ ජීවිතේ සාර්ථක කරගන්න ඔය කුණු වෙච්ච අතීතෙන් වැඩක් නැහැ. ඒක කුණු තක්කලි ගෙඩියක් වගේ විසික් කරලා දාපන්. දාලා මෙතනට එන්න ළමයි. ඇවිල්ලා ඉවර වෙලා පටන් ගන්න වැඩ කරන්න හොයන්න. මම මෙඩිකල් ෆැකල්ටි එකකට යන්න ඕන. මම ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. O level කාලේ කාලකන්නිකම් මෙතනින් මං අයින් කරනවා. අම්මා තාත්තා දුක් විඳිනවා මං ඒ මිනිස්සුන්ට දෙයක් දෙනවා. ඒ මිනිස්සු බලන් ඉන්නවා මම දිනනකම්. එහෙනම් ප්ලෑන් එකක් හදලා පටන් ගනින් වැඩ කරන්න. O level ඇරියස් අල්ලන්න ඕනේ නම් ශිෂ්‍යත්වයේ ඇරියස් අල්ලන්න ඕනේ නම් දැන් තමයි බම් වෙලාව. හරි ඒ නිසා ළමයි ලත වෙන එක නතර කරපල්ලා. ප්‍රතිඵල එන දවසින් වැඩකුත් නැහැ, ප්‍රතිඵලෙන් වැඩකුත් නැහැ. A level කරනවා නම් ඔයාගේ අනාගතය තීරණය කරන්න ඕන දැන් ගත කරන කාලයේ මත ඔයා. එච්චරයි. හරි ළමයි එහෙනම් තෙරුවන් සරණයි. ආයුබෝවන් දරුවනේ හැමෝටම.